හයි හැම එකකටම වෙන් වෙච්ච රසවත් කතාවක් තියෙනවනේ. ඉතින් මේ කතාව අත්විඳින වෙලාවේ රසවත් නැති වුණාට රසවත් විදිහට කියන්න නම් පුළුවන්. ඉතින් අහන් ඉන්නකෝ අද මගේ කතාව. ඇත්තටම මේ කේක් එක මේ වගේ ලස්සනට රසට හදන්නේ මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට. කැෂුස් දාලා, චොක්ලට් චිප්ස් දාලා, ස්ට්‍රෝබෙරි සිරප් එකෙන් වෙට් කරලා රසට මේ කේක් එක මට හදාගන්න ඕන වුණා එයාව සර්ප්‍රයිස් කරන්න. අනිත් එක තමයි මම මේකේ ටොපර් එකත් හදන්නේ එදාටම තමයි දාගෙන තිබුණේ. මොකද හස්බන්ඩ් ගෙදර නැති වෙලාවේ තමයි යාව සර්ප්‍රයිස් කරන්න මේ ඩිසයින් එක මම හදාගත්තේ. ඉතින් මේ ඩිසයින් එක හදන වෙලාවේ චොක්ලට් ගනාච් එක මම කලින් දවසේ හදලා තියාගත්තත් චොක්ලට් එක මෙල්ට් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මොනා කරන්නද? මං ඉතින් කල්පනා කළා හිතලා චොක්ලට් ටිකක් මෙල්ට් කරලා ගනාච් එකට දැම්මොත් නම් වැඩේ ගොඩ නේද කියලා මට මතක් වුණා. ඉතින් මට එදාටම තවත් ස්පෙෂල් කේක් එකක් හදන්න තිබුණ නිසා තමයි මං චුට්ටක් බය වුණේ. මොකද ටයිම් එක මදි වුණොත් එහෙම ඒ කේක් එක ලස්සනට හදාගන්න බැරි වෙනවනේ. ඉතින් ඒ කේක් එක මොකක්ද කියලා මං ඊළඟ වීඩියෝ එකෙන් කියන්නම්. ඉතින් මේ කේක් එකේ ෆයිනල් ලුක් එක ලස්සනද කියලා බලන්නකෝ. ලස්සන නම් මට කමෙන්ට් එකක් දාගෙනම යන්න. මේ වගේ රස කතා අහන්න අපේ පේජ් එකත් ෆලෝ කරලා තියාගන්න.